අයිබෝවන් 9 වසරේ ඔයගලන්ගේ 4වෙනි පාඩම තමයි බලය හා සම්බන්ධ මූලික සංකල්ප කියලා කියන්නේ. මෙතනදී මූලික සංකල්ප කියලා කියන්නේ අපි මුලින්ම දැනගන්න ඕනේ සංකල්ප ටිකක් තියෙනවා. මේක 10 වසරෙන් නැවත උගන්වනවා. මොකද 9 පාඩම් වල අර ලින්ක් එකක් වගේ තමයි 10 දිත් උගන්වන්නේ. තියෙන 10 වසරේ මීට වඩා දේවල් තියෙනවා. නමුත් 9දී අපි මේ ටික ඉගෙන ගන්නවා මේ බලය කියන සංකල්පයේ තියෙන මූලික સિદ્ધාන්ත මොනවද කියලා. ඉතින් මේ මූලික સિદ્ધාන්තයක් ගැන ඉගෙන ගන්නකොට අපි බලන මුලින්ම බලයක් කියන්නේ මොකක්ද කියලා. එතකොට මුලින්ම බලය කියන අපි හඳුන්වන්නේ මොකක්ද? මේ බලය තියෙන්නේ කාටද? මේ දේශපාලන බලයවත් ප්‍රචණ්ඩ බලයවත් නෙමෙයි. මෙතනදී අපි ශක්තිය යොදන ක්‍රියාවක්. උදාහරණයක් විදිහට අපි කියන සරලව බලයක් කියන්නේ එක්ක ඇදීමක් එක්ක තල්ලු කිරීමක් කියලා. අපි මෙහෙම කරන දෙයක් අදිනවා නම් අපි ගහකට රිටක් බැඳලා රිටේ තියෙන අඹවල්ලක් රිටේ පටලවගෙන අපි මෙහෙම කර කර අපි අදිනවා. ඒ අපි බලය සපයනවා රිටට. එහෙම නැත්නම් අපි දෙයක් තල්ලු කරගෙන පෙට්ටියක් වගේ දෙයක් අපිට පුළුවන් අපි තල්ලු කර අල්මාරියක් අපි නිශ්චිත ස්ථානයේ ස්ථානගත කරන්න ඕන නම් අපි තල්ලු කරනවා. ඉතින් තල්ලු කරගෙන යනවා. නේ? අන්න ඒක තමයි අපි සරලව බලය කියලා ඇහුවොත් දෙන උදාහරණේ සහ අර්ථකථනයේ ඇදීමක් හෝ තල්ලු කිරීම. නමුත් ඕගලන්ගේ වයසේදී අපි එහෙම කිව්වට මේ බලයට තව දේවල් කරන්න පුළුවන්. අපි බලමු ටියුට් එකේ තියෙනවා සරලවම බලයක් කියන්නේ ඇදීමක් හෝ තල්ලු කිරීම. එතකොට දැන් තව දෙයක් බලය යොදනකොට දේවල් ටිකක් වෙනස් වෙනවා. මොනවද වෙනස් වෙන්නේ? මොනවද වෙලා තියෙන්නේ කියලා අපි බලමු. දැන් උදාහරණයක් විදිහට මම මේ බෝඩ් එකේ ඇඳලා තියෙනවා කාර් එකක්. හිතන්න මොනවා හරි ආපදාවක් වෙලා කාර් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. දැකලා තියෙනවනේ කාර් බස් වල හිටපු හැටි කාර් නවතිනවනේ නේද? නැවතුණා බස් එකේ ඉන්න කට්ටිය හරි කාර් එකේ හරි ඉන්න කට්ටිය පිටිපස්සේ ඉඳලා තල්ලු කරනවා. මම ඊතල දාලා තියන්නේ ඒකයි. පිටිපස්සේ ඉඳලා තල්ලු කරනවා. එතකොට තල්ලු කරනකොට වාහනේ චුට්ට දුරක් ගිහිල්ලා සමහර වෙලාවට ස්ටාර්ට් වෙනවා සමහර වෙලාවට ස්ටාර්ට් වෙන්නේ නැහැ. නේ? එතකොට කාර්මික දෝෂයක් කියලා බස් එකේ කට්ටිය බස්සලා එහෙම සිද්ධ වෙනවා. හරි? එතකොට දැන් මෙතනදී බස් එක හරි කාර් එක හරි මොකද උනේ? නිශ්චලව දෙයක්. ඒක චංචල වුණා බලයක් හැදියෝ හැටිය. කාර් එක හරි බස් එක හරි මත් දුර මිනිස්සු කට්ටිය තල්ලු කරගෙන යනකොට ඉදිරියට ගියා. එතකොට මේ අනිත් එක අපි මොනවා හරි දෙයක් ඇදගෙන යනවා නේ අපිට පුළුවන් නූලක් හරි ලණුවක් හරි එහෙම නැත්නම් ඔය සමහර කරත්තවල ඔයගොල්ලෝ දැකලා තියෙන්නේ මොහොම තියෙන කරත්ත එක මෙහෙම යකඩ කූරක් වගේ එකක් තියෙනවා මිනිස්සු මේක මෙහෙම ඇදගෙන යනවා නේ බර වැඩි වෙච්ච කරත්තයක් කොහොම ඇදගෙන යන්න පුළුවන් ඉතින් ඔය වගේ බලයක් යොදලා ඇදගෙන යෑම සිදු කරන්න පුළුවන් තව එකක් තමයි අපි බලය යොදලා අපි ෆුට්බෝල් ක්‍රීඩාව කියන්නේ අපිට අපේ පාදයට මේ බෝලේ ලැබෙනවා. එතකොට අපි කරන්නේ වැරෙන් ප්‍රහාරයක් එල්ල කරනවා. වැරෙන් ප්‍රහාරයක් එල්ල කරනකොට මේ බෝලේ යම් කිසි ස්ථානයක ගිහිල්ලා පතිත වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙතනදී බෝලේ එන්නේ මොකද්ද? අපි ඒක දිශාව වෙනස් කරා. අපි ගාවාම අපිට ඕන අපේ ටීම් එක පැත්තට අපි බෝලේ යොමු කරන අපේ පාද. ප්‍රතිවිරුද්ධ ටීම් එක නෙමෙයි යොමු කරන්නේ නේද? පාපන්දු ක්‍රීඩාවේ අපේ පිටමයි ගෝල් එක දාන්න ඕන තැනට අපි දාන අපිට ගහ ගන්න බැන්න අපි ඊළඟ සගය වෙත අපි ඒක යොමු කරනවා. ගෝල් එක වෙත යොමු කරනවා. එතකොට එක තමයි නිශ්චල දෙයක් චංචල කරා. නිශ්චල දේ මම කෙටියෙන් ලියනවා චලනය කරා. අනිත් එක තමයි දිශාව වෙනස් කරා.
දිශාව වෙනස් කරා. දිශාව වෙනස් කියලා මම ලිව්වා. හරි? දිශාව වෙනස් කරා. ඊට අමතරව තව දෙයක් කරන්න පුළුවන්. අපි බෝලෙම හරි බැලුම් බෝලෙම හරි අපේ අත් දෙකෙන් අපි තෙරපනවා. මම ඊතල දාන අපේ අත් දෙකෙන් අපි තෙරපනවා. තෙරපනකොට බෝලෙ මෙහෙමම තියනවා. නෑ ඒක පොඩ්ඩක් මෙහෙම හැඩේ වෙනස් වෙන්න පුළුවන්. මේ බැලුම් බෝලයක් අරන් දෙපැත්තෙන් තෙරපන්න බලන්න. එතකොට බෝලේ හැඩේ වෙනස් කරන්න. යොදවුවොත් අපිට හැඩේ වෙනස් කරගන්න පුළුවන්. හැඩේ වෙනස් කරගන්න පුළුවන් මේ බලය යොදනකොට. ඒ වගේම තමයි අපිට වේගය අපි කුමන හෝ වේගයකින් අපි බයිසිකලයක් පදිනවා කියලා හිතන්න. එතකොට අපි බයිසිකලයක් පදිනකොට අපිට එන මාවත අපේ ඉදිරියේ එන බාධකේ යනවා අපි වේගෙන් අපි බාධකේ ඉස්සරහට වේගෙන් පදිනවද? නෑ. අපි හිමින් පදිනවා නේ. එහෙම නැත්නම් අර බයිසිකල් ඔයගොල්ලෝ දැකලාද කකුල් දෙක එක විදියට තියන් යනවා නේ. ඒකට අපි කියනවා වේගය වෙනස් කරන්න පුළුවන්. බලය යොදලා වේගය වෙනස් කරන්න පුළුවන්. ඔන්න අවස්ථා හතරක් ගැන අපි කිව්වා. එකක් තමයි නිශ්චල වස්තුවක් චංචල කරන්න පුළුවන්. දිශාව වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම හැඩය වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම වේගය වෙනස් කරන්න පුළුවන්. මෙන්න මේ අවස්ථාවන් තමයි අපිට කරන්න පුළුවන්. ඒ වගේම තමයි දිශාව වෙනස් කරන්න පුළුවන් එකටත් උදාහරණයක් තමයි බයිසිකලයක අපි එක දිශාවකට යන්නේ අපි පැඩල් එක මෙහෙම කරකවලා අපි ඒක වෙනස් කරගන්නවා. නේ? ඒ වගේම තමයි තව එකක් මෙතන මම මොකක්ද අඩු කියලා බැලුවේ වස්තුවක් චලනය කරන්න පුළුවන්. වස්තුවක් චලනය කර හැකියි. ඔන්න ඕවා තමයි බලය යොදුවම කරන්න පුළුවන් දේවල්. නේ? බලය යෙදුවොත් ඔන්න ওই දේවල් අපිට කරන්න පුළුවන්. කොහොමත් අපි ඇදීමක් හෝ එහෙම නේ ඇදීමක් හෝ චලනයක් කරන්න තමයි බලය යොදා ගන්න. ඇදීමක් හෝ තල්ලු කිරීමක් මොකක් හරි චලනයක් කරන්න බලය යොදන. ඊට පස්සේ වේගය වෙනස් කරනවා. ඒ වගේම හැඩය, දිශාව සහ නිශ්චල දෙයක් චංචල කරන්න භාවිතා කරන්න පුළුවන්. ලියා ගන්න. එතන තිත් පේලි තියෙනවා. පොතේ දාලා තියෙනවා. එකට නිශ්චල වස්තුවක් චලනය කළ හැකිය. නිශ්චල වස්තුවක් චලනය කළ හැකිය. චලනය වෙන වස්තුවක් නිශ්චල කළ හැකිය. චලනය වෙන වස්තුවක් නිශ්චල කළ හැකිය. චලනය වෙන වස්තුවක වේගය වෙනස් කළ හැකිය. චලනය වෙන වස්තුවක වේගය වෙනස් කළ හැකිය. අනිත් එක චලනය වෙන වස්තුවක දිශාව වෙනස් කළ හැකිය. චලනය වෙන වස්තුවක දිශාව වෙනස් කළ හැකිය. චලනය වෙන වස්තුවක හැඩය සමවෙන වස්තුවක හැඩය වෙනස් කළ හැකිය. වස්තුවක හැඩය වෙනස් කළ හැකිය. අපි බලමු බලයක
දිශාවක් අපි කතා කරා බලයකට තියෙනවා යම්කිසි විශාලත්වය. ඒ කියන්නේ මොකක් හරි ස්කන්ධයක් තියෙන මේ බලයට අපි කොච්චර මේ බලයක් යොදනවද දෙයක් තල්ලු කරන්න. අන්න ඒක මයින්න පුළුවන්. බලයේ විශාලත්වය කියලා ටියුට් එකේ තියෙන අන්න ඒක. එතකොට අපි බලයේ විශාලත්වය කොහොමද මනින්නේ? බලයේ විශාලත්වය මයින ඒකක ඒකක තියෙනවා ඒකක විදිහට පොතේ දාලා තියෙනවා ග්‍රෑම් කිලෝග්‍රෑම් මිලිග්‍රෑම් ඒවා හරි. නමුත් සම්මත ඒකකයේ නිව්ටන් බලය මැනීමේ සම්මත ඒකකයේ කැපිටල් N කියලා දාලා තියෙනවා නිව්ටන්. එතකොට අපි විද්‍යාව තියෙනවා අපි කියනවා මෙන්න මේ වගේ දුනු තරාදිය. අපි දුනු තරාදියෙන් තමයි මෙතෙන්ට අපි මොනවා හරි බාරයක් එල්ලනවා. දැකලා ඇති මේ තරාදි අර බෝතල් පත්තරක ඈංගාවක් තියෙන හැබැයි ඒගොල්ලන්ගේ තරාදි තියෙන්නේ කිලෝග්‍රෑම් ග්‍රෑම් වලින්. ඒගොල්ලන්ගේ මේ නිව්ටන් වලින් නෙමෙයි ක්‍රමාංකනය කරලා තියෙන්නේ. විද්‍යාගාරයේ තියෙන ඒවා තමයි මේ නිව්ටන් වලින් ක්‍රමාංකනය කරලා තියෙන. අපි ගණන් හදන්නේ ගොඩක් කලාවට නිව්ටන් වලින් තමයි. නිව්ටන් කියන විද්‍යාඥයා විසින් ඉදිරිපත් කරපු නිසා එයාට ගරුත්වයක් සඳහා ඒකට නිව්ටන් කියලා දාලා තියෙනවා. ඉතින් මේ දුන්න තරාදියෙන් තමයි අපි බලය කොච්චරද කියලා මයින්නේ. මයින් ඒකකේ තමයි නිව්ටන්. එතකොට අපිට ප්‍රායෝගික පරීක්ෂණයක් දාලා තියෙනවා කොහොමද මේ අපි බලයක් යොදනකොට මේ බලය මනගන්නේ කොහොමද කියලා. පොතේ මේ ටියුට් එකෙත් ඒක දාලා තියෙනවා. අපි මේසයක් මත තියලා යම්කිසි බාරයක් සහිත අපිට ගඩොල් ගැටයක් එහෙම නැත්නම් මොකක් හරි වී ඝන කාභයක් එහෙම එකක් තියලා මේ නිව්ටන් මේ තරාදිය කියලා හිතන්න. ඔන්න ඔය තරාදියෙන් අපි කෙනෙක් මෙතන ඉඳලා මේක අදිනවා. මේ තරාදියට සවි වෙලා තියෙනවා මේ බාර. එතකොට ඒකෙන් මෙහෙන් අදිනවා මේ තරාදිය. එතකොට තරාදියට අයිති වෙන කොක්කෙන් ඒ බලය යොදලා මේක අදිනවා. එතකොට මේ තරාදියේ පාඨාංකය අපි කියනවා අදාළ පුද්ගලයා සමානයි අදාළ පුද්ගලයාගේ බලය. එයා කොච්චර බලයක් යෙදුවද මේ ලී කුට්ටිය ඇදලා ගන්න. ඒක තමයි මේක බලන්නේ. ඊට පස්සේ මේක මේ අතර කරනවා. ඊට පස්සේ අනිත් මේක අපි කියනවා සිරස් අතර කරනවා පරීක්ෂණය. ඊට පස්සේ සිරස් අතර කරනවා. අපි මේ ආකාරයට විභාරයක් එල්ල තියෙනවා. අද එකම කෙනා කොච්චර ප්‍රමාණයක් මේක උඩට එසවන්න තමන් කොච්චරම් බලයක් දීලා තියනවද කියලා එක බලනවා. ඉතින් මේ ලී කුට්ටිය අපි ලී කුට්ටියක් ගන්න පුළුවන්. ඒ වගේම සර්පිල දුන්නක් පොතේ තියෙන දුන්නක් ආධාර කරගෙන කරන්න පුළුවන්. ගල් කැටයක් කරන්න පුළුවන්. එතකොට එක එක අවස්ථාවේදී බලයේ විශාලත්වය මයින්න පුළුවන්. අපිට මේකට වඩා අපි ගොඩක් වැඩ කරන්නේ මේක. මෙහෙම විදිහට කරන්න පුළුවන්. නමුත් ඊට වඩා මේක පුළුවන් අපිට මෙතනට ගල් ගඩොල් ඕන එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකට සවි කරනවා මේකම තමයි. මෙතන අපි මේක පොඩ්ඩක් මේකට සර්පිලා කාලා දුන්නක් සවි කරලා ඒ දුන්නේ අගය අදාළ බාරයට සවි කරනවා. එතකොටත් අපි බලනවා කොතරම් බලයක් අපිට ලැබෙනවද කියලා මේ ගඩොල හරි මේ තියෙන මේ බාරය කියන්නේ අපි මේ දන්න දේ ද්‍රව්‍ය ඉදිරියට ගන්න. ඉතින් එක එක අවස්ථාවේදී දුක්තරාදී නිව්ටන් පාඨාංකයන් අදාළ தත්ත්ව විශ්ලේෂණය කළ වාන්න පුළුවන් කොච්චර බලයක් ගියාද දුන්න මේ එහෙම කියලා. හරි අපි දැන් එතන ලියාගමු.
බලයේ විශාලත්වය තියෙන තැන. බලයක විශාලත්වය මැනීම සඳහා බලයක විශාලත්වය මැනීම සඳහා භාවිතා කළ හැකි භාවිතා කළ හැකි උපකරණ ගණනාවක් ඇත. ඉතා සරල උපකරණය ඉතා සරල උපකරණය දුනු තරාදිය නම් වේ. ඉතා සරල උපකරණය දුනු තරාදිය නම් වේ. මෙහි ඇත්තේ අප යොදන බලය අනුව අප යොදන බලය අනුව දිග වෙනස් වන දුන්නය. දුන්නේ දිග අනුව යොදා ඇති බලය කියවා ගැනීම. දුන්නේ දිග වෙනස් වීම අනුව යොදා ඇති බලය කියවා ගැනීම සඳහා ක්‍රමාංකනය කර ඇත. රුලක් ඉඳ තියලා හරි තරුවක් හරි දාලා ලියන්න වෙන පාඩකින් ලියා ගන්න. බලයක විශාලත්වය මැනීමට භාවිතා වන ඒකකය වරහන් ඇතුලේ SI ඒකකය SI ඒකකය නිව්ටන් නම් වේ. වරහන් ඇතුලේ එනි දියල ලියා ගන්න. මම කලිමුත් ඒක ලිව්වා. නිව්ටන් සාමාන්‍ය වෙළඳාම් කරන අය භාවිතා කරන දුනු තරාදියෙහි ග්‍රෑම් කිලෝග්‍රෑම් ලෙස ඒකක යොදා ඇත. මෙතන බලන්න ටියුට් එකේ තියෙනවා දුනු තරාදියෙන් අර කියපුම ක්‍රියාකාරකමම තමයි දාලා තියෙන්නේ. දුනු තරාදියෙන් නිවැරදි බව ගුරුත්වයට එරෙහිව බලය මැනීම සිදු කරන ආකාරය මම අර රූප සටහනින් ඇද්ද සිරස් ආකාරයට. එතකොට එල්ලා ඇති වස්තුවේ ස්කන්ධය පොළවට ඇද ගන්නා බලය හෙවත් බර කියලා අපි කියන්නේ දැන් අපි සාමාන්‍ය වස්තුව අපි ඒකට දැන් මෙතන දාලා තියෙනවා පේනවනේ මෙතන මේ ඇඟිල්ලෙන් මේක උස්සගෙන ඉන්නවා.
එතනදී දැන් මේ පුද්ගලයා කිසිම දෙයක් කරන්නේ නැතුව ඇඟිල්ලෙන් විතරක් අඳවගෙන ඉන්නවනේ. යා උඩට ඉහළට අදින්න නැතුව ඉන්නවා නම් එතකොටත් මේ ගල පල්ලහැට බර වෙලා එල්ලෙනවනේ. එතකොට මේකේ පාඨාංකයක් සටහන් වෙනවා. මං කිව්වේ තේරෙනවා කියලා මං හිතනවා. අපි දැන් මේ දුඳු තරාදිය අපි මෙහෙම අල්ලගෙන ඉන්නවා. අල්ලන් ඉන්නකොට මේ දුඳු තරාදියේ පාඨාංකයක් අපිට දක්වනවා. ඒ ගුරුත්වාකර්ෂණය නිසා මේ දුඳු තරාදිය එල්ලපු ඒ වස්තුව පල්ලහැට ඇදගෙන ඉන්නවා. එතකොට මේ දුඳු තරාදිය මෙතන පාඨාංකයක් ඉන්න. අපි දුටු තරාදියත් එක්ක ඇද්දනම් ඔන්න ඒ යොදන බලය නිසා ඉහළට ඇදීමේදී හම්බෙච්ච පාඨාංකය. නමුත් මෙහෙම නිශ්චල තියෙද්දි අපි පොළොවට ඇද ගන්න බලය තමයි එතනදී බර කියලා අපි හඳුන්වන්නේ. නිව්ටන් දුටු තරාදිය භාවිතයෙන් තිරස්ස බලය මැනීම සිදු කරන ආකාරය. මම අර ඇඳා මේ ඇඳලා උගලන්ට බෝඩ් එකේ කියපු එකමයි මෙතන බලන්න කුට්ටිය මත බලයේ යෙදෙන අවස්ථාව කොහොමද කියලා අහනවා. එතකොට මෙතන බලයේ යෙදෙන අවස්ථාව මොකද්ද කියලා අහනවා. එතකොට මෙතන බලයේ යෙදෙන්නේ කොහොමද? කුට්ටිය මත බලයේ යෙදෙන අවස්ථාව කුමක්ද කියලා අහනවා. එතකොට මෙතන මේ අපි අපේ අතින් යම්කිසි බලයක් අපි මෙතන තරාදියට දෙනවා. එතකොට ඒ තරාදියේ දෙන බලය නිසා තමයි මෙතන ලී කුට්ටිය ඉස්සරහට ඇදෙන්නේ. එතකොට සර්පිල දුන්න මත යෙදෙන බලයේ යෙදෙන අවස්ථාව කුමක්ද? එතකොට සර්පිල දුන්න මත මෙතන බලය යෙදෙන්නේ B අවස්ථාවේදී. කුට්ටිය මත බලය යෙදෙන අවස්ථාව තමයි A අවස්ථාව. මෙතනට එන්න ඕන උත්තරේ පළවෙනි එකට A දෙවෙනි එකට B. රූපේ බලලා Aද Bද කියලා ලියන්න විතරයි මේකේ තියෙන්නේ. ඊළඟ එකක් තව එකක් තියෙනවා. එතනදී අහන නිවැරදිව බලය යොදන ආකාරය කොහොමද කියලා. මෙතනදී P අවස්ථාවේදී තියෙන්නේ සර්පිල දුන්නක් උඩින් දාලා ඒකට මත ඒකට පස්සේ දුන් තරාදිය දාලා තියෙනවා. අනිත් එකට තියෙන්නේ ඒකේ අනිත් පැත්ත කරලා. එතකොට යටින්ට ඇදෙන්නේ සර්පිල දුන්න. එතකොට නිවැරදි බලයේ යොදන අවස්ථාව විදිහට අපිට ගන්න පුළුවන් මේ P අවස්ථාව. Q අවස්ථාව නෙමේ P අවස්ථාව තමයි නිවැරදි වෙන්නේ. බලයේ උපයෝගීතා ලක්ෂය කියලා එකක් කියනවා. මම ඒක ලියන්න දීලා කතා කරන්න. තරුවක් දාලා ලියන්න. වස්තුවක චලනය කිරීම සඳහා ඒ මත බලයක් යොදන යක්ෂය එම බලයේ උපයෝගී ලක්ෂය නමින් හැඳින්වේ. නැවත කියනවා වස්තුවක චලනය කිරීම සඳහා ඒ මත බලයක් යොදන ලක්ෂය එම බලයේ උපයෝගී ලක්ෂය නමින් හැඳින්වේ. ඊළඟ තරුව බලය ක්‍රියා කරන ලක්ෂය බලයේ උපයෝගීතා ලක්ෂය බලය ක්‍රියා කරන ලක්ෂය බලයේ උපයෝගීතා ලක්ෂය. මේක රතු පෑනෙන් ලියා ගන්න. ලොකුවට ටිකක් ලොකුවට ලියන්න. බලයට දිශාවක් හා විශාලත්වයක් ඇත. මේ නිසා බලය දෛහික රාශියක් ලෙස හඳුන්වයි. බලයට දිශාවක් හා විශාලත්වයක් ඇත. මේ නිසා දෛශික රාශියක් ලෙස හඳුන්වයි. 10 වසරේ පොතේදී දෛශික අදිශ රාශි කියලා
මේ කියනවා මෙතනදී අපිට ඒක ගොඩක් උගන්වන්න නෑ බලය දෛශිකයි කියලා මතක තියාගන්න. මොකද දෛශිකයි කියන්නේ දයි දෙකක් තියෙන නිසා. එයාට දිශාවකුත් තියෙනවා බලයකුත් තියෙනවා. අපි කියවනේ අර කතා කරනකොට බලයට දිශා වෙනස් කළ හැකියි. අපි කතා කරොත් මේ විදිහට අපේ වාහනයක් අපි නවත්තපු කතන්දරයක් අපි කිව්වනේ ආරම්භයේදී. මං චූටියට අනින්නේ මගේ අපි දැන් මෙතනදී වාහනේ තල්ලු කරා. දැන් මෙහෙම වාහනේ තල්ලු කරාම වාහනේ මෙහෙ යන්නේ නැහැ. මෙහෙ යන්නේ නැහැ. වාහනේ යන්නේ මේ දිශාවට. මොකද අපි තල්ලු කරන්නේ ඉස්සරහට. එහෙනම් බලයට දිශාවක් තියෙනවා කියන එක අනිවාර්යයෙන්ම පැහැදිලි. ඒ වගේම තමයි බලයට විශාලත්වයක් තියෙනවා. ඒකනේ අපි නිව්ටන් වලින් කිව්වේ. නිව්ටන් කොච්චරක්ද අපි යොදන බලය. අන්න ඒක. ඒ කියන්නේ දිශාවයි විශාලත්වයයි දෙකම තියෙන හින්දා අපි ඒකට කියනවා දෛශික රාශිය. කියන්නේ රාශි දෙකක් තියෙනවා කියලා හිතා ගන්නකො. ඒ නිසා අපි කියනවා දෛශික රාශියක් කියලා. රාශි දෙකක් තියෙනවා. අදිශ රාශිය කියලා තව જાතියක් තියෙනවා. ඒකට එක රාශියයි තියෙන්නේ. අදිශ මොනවද දෛශික මොනවද කියලා 10 වසරදී ආයි උගන්වනවා. හොඳ ඒ නිසා ඔක වචනේ විතරක් පැහැදිලි කරගත්තාම ඇති. බලය දෛශිකයි කියලා දැනගත්තාම හොඳටම ඇති ඈ. ඒ ඉරිගහන ප්‍රශ්නකදී හදිස්සියවත් ආවොත් උත්තර දී ගන්න පුළුවන් වෙනවා. අපි මේ බලයේ උපයෝගීතා ලක්ෂය කියලා දෙයක් ඔන්න කතා කරන්න යනවා. මෙතනදී අපි උපයෝගීතා ලක්ෂය කියලා හඳුන්වන්නේ දරුවනේ අපි උදාහරණයක් ගත්තොත් අපි බෝතලයක් ගමු. අපිට මේ බෝතලේ පෙරලා ගන්න ඕනේ කියලා. අපි පළවෙනි අවස්ථාවේ මෙතනින් තල්ලු කරනවා. මොකද වෙන්නේ? තල්ලු වෙයිද? බෝතලේ එතනින් අපි තල්ලු කරනවා. අපි ඊළඟ අවස්ථාව මෙතනින් තල්ලු කරනවා. ටික හරි මැද වගේ සලකන්න. හරි මැද්දෙන් වගේ. අන්න එතකොට නම් තල්ලු. අපි ඉහළින් බලයක් යදුවොත් මේ අවස්ථාවේදී නම් අපිට ප්‍රතිඵල හම්බ වෙන්නේ නැහැ. නමුත් අපි මේ අවස්ථාවේ ගත්තොත් ඔන්න බෝතලේ තල්ලුයි. ඒ කියන්නේ පුතේ බලය අපිට අපි යොදන්න ඕන නිවැරදි ලක්ෂයට. ඒ කියන්නේ දැන් බලය මෙතනදී අපි යදුවට මෙතනට ඒක තල්ලු වෙන්නේ නැහැ. නමුත් අපි මෙතනට යදුවම තල්ලු වෙනවා. අන්න මෙන්න මෙතනදී යොදීම තමයි අපි කියන්නේ බලයේ උපයෝගීතා ලක්ෂය කියන්නේ. උපයෝගීතා ලක්ෂය. මෙන්න මෙතනදී මේක තමයි බලයේ උපයෝගීතා ලක්ෂය උනේ. බෝතලේ මැද හරියට තල්ලු කරාම. අපි ලී කුට්ටියක් ගමු. ඔහම තියෙන ලී කුට්ටිය. අපි මේක මෙහෙන් තල්ලු කරමු. මෙහෙන් තල්ලු කරමු. මෙහෙන් තල්ලු කරමු. අපිට නිවැරදි ලෙස තල්ලු කරන්න මේක මැද කොටසින් තමයි බලයක් යදුවම ඉස්සරහට තල්ලු. එතකොට අනේ අවස්ථාවේදී කුට්ටියේ බලයේ උපයෝගීතා ලක්ෂය වෙන්නේ මෙන්න මෙතන. ඒ කියන්නේ අපි බලය යොදනකොට අපිට නිවැරදි ලෙස ඒක චලනය වෙන්න කරන්න ඕන දේ තමයි මොකද්ද කියන්නේ. දැන් අපි කාර් එකක් තල්ලු කරනකොට සමහර අය කාර් එකේ දොර ඇරලා එතනත් තල්ලු කරනවා. නේ? දැකලා ඇතිනේ එතනත් තල්ලුවක් දාන්න බලනවා. නමුත් අපි පිටිපස්සේ ඉඳලා මැද හරියේ වාහනේ පිටිපස්සේ මැද හරියේ ඉඳලා අපි හරියට තල්ලු කරා ඒක ඉස්සරහට යනවා. ඒ කියන්නේ ඉස්සරහ තනි කෙනෙකුට අමාරුයි ගොඩක් යට වාහනයක් තල්ලු කරගන්න. මොකද නිවැරදි ලක්ෂයට බලය ආවොත් විතරයි ඒ බලය ඇදීමක් හෝ පෙරලීමක් හෝ මොකක් හරි දිශාවක් වෙනස් වීම සිදු කරන්නේ. අන්න ඒකයි ඔය බලයේ උපයෝගීතා ලක්ෂය කියලා අපි ඒකට හඳුන්වන්නේ. දැන් මෙතන අවස්ථාවන් දෙකක් දාලා තියෙනවා ටියුට් එකේ. මේම අවස්ථා දෙකේ චලිතයේ කෙබඳුදයි විස්තර කරන්න. මෙතන ඉහළින් එකක් කරනවා පහළින් වගේ එකක් කරනවා. එතකොට
B අවස්ථාවේදී චලිතයක් සිදු නොවේ. A අවස්ථාවේදී චලිතයක් සිදු වේ. මෙතනදී පුට්ටක් පාතින් වගේ කරන්නේ ඒ වෙලාවේ චලිතයක් සිදු වෙන්න පුළුවන්. හරිම දේ මැද්දෙන් තල්ලු කරොත් තමයි මේක රූප සටහනේ තියෙන ආකාරයට මේ දෙක සංසන්දනය කරොත් B අවස්ථාව තමයි. ලියාගන්න A අවස්ථාවේ චලිතයක් සිදු වේ. B අවස්ථාවේදී චලිතයක් සිදු නොවේ. ඔයගොල්ලෝ පොතේ තියෙන රූප සටහනේ හරි මැද්ද වගේ يعني මැදට පොඩ්ඩක් පාතින් වගේ තමයි තියෙන්නේ. මෙතන ආයි තියෙනවා මෙතන වස්තුවක් නූලක ගැටගසා දිශාවන් ඔස්සේ නූල් දැමීමට ලක් කළ විට වස්තුවේ චලිතය කෙබඳුද කියලා අහලා තියෙන. එතකොට බලය යොදන දිශාවට තමයි වස්තුව චලනය වෙන්නේ. මේ අවස්ථාවේදී ලී කුට්ටියක් නූලක ගැට ගහලා තියෙනවා. එතකොට මෙතන බාන මේ ඊතල විසිරස්ව මේ අතරත් බලයක් යනවායි ඉහළ අතටත් බලයක් යොදන. ඉතින් මේ නිගමනය කර හැකි මොකක්ද කියලා අහලා තියෙනවා. එතනදී අපිට ලියන්න පුළුවන් බලය යොදන දිශාව අනුව තියාගන්න බලය යොදන දිශාව අනුව ලී කුට්ටිය චලනය වේ. එතකොට අපිට මේ එකෙන් අපි තව දෙයක් දිනනවා. අපි තව තරුවක් දාලා ලියන්න. වස්තුව මත යෙදූ බලයේ දිශාව නූල ඇති දිශාව ඔස්සේ නූල දිගේ පිහිටන බවත් ඊළඟ තරුව වස්තුව මත ක්‍රියා කරන දිශාව ඔස්සේ වස්තුව චලනය වන බව. අපි ඒක පොඩ්ඩක් පැහැදිලි කරගමු. අපි මෙතනදී අපි ගන්නවා මේ කුට්ටිය. එක සමාන මේ කුට්ටියක් කියලා හිතන්න. එතනදී අපි පළවෙනි අවස්ථාවේදී සලකනවා මේ දී කුට්ටියට ආධාරයෙන් නූලක් හයි කරලා තියෙනවා. අපි ඒක තව නූලක් හයි කරලා තියෙනවා. ඒ අවස්ථාවේදී අපි මේ අතට අදිනවා. ඊළඟ අවස්ථාවේදී අපි තවත් දිශාවකට අදිනවා. මේ දිශාව. මෙතනදී අපි පළවෙනි අවස්ථාවේදී මේ කුට්ටිය අපි තියලා තියෙන මේසයක් කියලා අපි හිතමු මේක. මේසෙක තියලා තියෙනවා. අපි ඒ කියන්නේ ඒ සමාන්තරව අදිනවා. එතකොට මේ දිශාවට තමයි චලනය වෙන්නේ. අපි බලය යොදන්නේ මේ දිශාවට නිසා ඒක මෙහෙට සමාන්තරව චලනය වෙනවා. අපි ඊට පස්සේ ලී කුට්ටිය තරම් උස්සනවා මෙහෙම. මෙහෙම ලී කුට්ටිය උඩට උස්සනවා. එතකොට එයා උස්සපු මෙන්න මේ දිශාවට තමයි එයාගේ චලනය වෙන්නේ. අපි බලය යොදන දිශාව. අනිත් අවස්ථාවේ අපි ඒක පහළට අදිනවා. එතකොට එයාගේ දිශාව මොකද්ද? මේ පහළට තමයි එයා යන්නේ. එයාගේ දිශාව පහළට යනවා. අපි බලය යොදන දිශාවට තමයි බලය යොදන දිශාවට තමයි මේ දී කුට්ටිය චලනය වෙන්නේ.
ඒ කියන්නේ අපි බලය යොදන දිශාවට තමයි ලී කුට්ටිය චලනය වෙන්නේ කියලා. බලයට දිශාවක් තියෙනවා කියන එක පෙන්වන්න තවත් එක් දෙයක් තමයි මේ ලී කුට්ටි චලනය. ඒක තමයි ඔකේ දාලා තියෙන්නේ. ඒක තහවුරු කරන්න. පොතේ තියෙන ওই ප්‍රැක්ටිකල් එක පොතක් කියව ගන්න. අපි ඉහළට බලය යොදන අපිට බෑ මේක සිරස් අතර චලනය වෙයි කියලා බලාපොරොත්තුවක් තියාගන්න. බලය නිරූපණය. අන්තිම කොටස මේ පාඩම ලේසි. අන්තිම කොටස ඒ වගේම තමයි මෙතනදී බලයේ උපයෝගීතා ලක්ෂ්‍ය වෙන්නේ මෙන්න මේ නූල ගැට ගහපු ස්ථානේ. අපි එතනින් තමයිනේ අපි චලනය කරන්නේ. එහෙම මෙතනදී උපයෝගීතා ලක්ෂ්‍ය වෙන්නේ මෙතන. අතනදී අර බෝතල් කතන්දරයේදී අපි ඇඟිල්ල තියලා හරියටම බෝතලේ වට්ටපු ලක්ෂ්‍යය තමයි එතනදී බලයේ උපයෝගීතා ලක්ෂ්‍යය වෙන්නේ. මෙතනදී බලයේ උපයෝගීතා ලක්ෂ්‍යය වෙන්නේ මෙන්න මේ නූල මෙතනට සවි කරලා තියෙන අවස්ථාව. මොකද එතන ඉන්න බලය යොදලා අපිට එහෙට මෙහෙට කරගන්න පුළුවන් වනේ. විද්‍යාව කියන්නේ ගොඩක් වෙලාවට කටපාඩම් කරලා ඉගෙන ගන්න දෙයක් නෙමෙයි. ගොඩක් වෙලාවට පරිසරය තියෙන સિદ્ધාන්ත මත තම ළමයා ගොඩ නැගෙන්න ඕනේ. ඒ කියන්නේ මේ સિદ્ધාන්ත දැනගෙන එදිනදා ජීවිතයේ දේවල් අරගෙන මේ સિદ્ધාන්ත කොහොමද එදිනදා ජීවිතයට ඇතුල් කරගන්නේ කියලා දැන විද්‍යාව කියන්නේ කටපාඩම් කරලා පාස් වෙන්න පුළුවන් විෂයක් නෙමෙයි. එහෙම පාස් වුණොත් ඔබ උසස් පෙළ විභාගයේ විද්‍යාංශයෙන් ගියොත් ඔබ ගොඩක් වෙලාවට අසරණ තත්ත්වයට පත් වෙනවා. මොකද එතනදී තියෙන විෂයන් එක කතා කරොත් ජීව විද්‍යාව, රසායනික විද්‍යාව, භෞතික විද්‍යාව එහෙම නැත්නම් තවත් කට්ටියක් ඉන්නවා රසායනික විද්‍යාව නැතුව ICT කරන කට්ටිය. ඒගොල්ලෝ සංයුක්ත ගණන් පැත්තෙන් කරන අය. ඒ විෂයන් තෝරා ගැනීමේදී මේ කුෂි විද්‍යාවක් තියෙනවා. ඉතින් ඒව කරන්න ගියාම ළමයා අසරණයි. තාර්කික භාවය නැතුව වුණාම උදාහරණයක් භෞතික විද්‍යාව වගේ විෂයක් වලදී ඒක අසාර්ථක වෙනවා. ළමයාට එපා වෙනවා. ගොඩක් ඉස්කෝලවල ඒ ලෙවල් සයන්ස් ක්ලාස් එකක් පටන් ගන්නකොට මගේ ඉස්කෝලේ මම දන්නවා ළමයි එකපාරක් හිටියා 22ක්. අන්තිමේදී ඒ ලෙවල් ලියන්න හිටියේ ළමයි 9 නැත්නම් 10යි. ඒ 22නොත් පළවෙනි ඇවිල්ලා මාස 4ක් යනකොට කොමර්ස් කරන්න ළමයි ගියා. ඔන්න ඔහොම හැම එක සමහර අය ඉස්කෝලේ මාරු කරලා ගියා වෙන විෂයන් කරන් ලැන්ග්වේජස් කරන්න ගියා. ඔහොම ගිහිල්ලා අන්තිමේ ළමයි 10 නැත්තම් 9 මට හරියට ගන්න මතක නැහැ. එක ළමෙක් අසනීපයි කියලා ලිව්වේ නැහැ විභාගේ. ඒ ඔන්න ඔයගේ තත්ත්වයන් තමයි තියෙන්නේ. 21ක් ආව අපි සූස් ගියා. අම්බෝ මෙච්චර ළමයි ගොඩක් ඉන්නවද? එක සයන්ස් ක්ලාස් එකයි තිබ්බේ. ඉතින් මෙච්චරක් ඉන්නවද කියන එක හිතා ගන්න බැරුණා. එකපාරටම තමයි 20 ගාණක් ආවා. මොකද ඒ ඉස්කෝලේ සයන්ස් පටන් ගත්ත මුල්ම අලුත නිසා. මුලින් තිබිලා නැහැ. පස්සේ තිබුණේ. ඉතින් ඒ වගේ තත්ත්ව තියෙනවා. ඒ නිසා સિદ્ધාන්ත මතක තියාගන්න, උත බලන්න, කටපාඩම් කරන්න නෙමෙයි, නමුත් පාඩම් කරන්න. ඒව ප්‍රායෝගිකව යෙදෙනකොට ඔබට මතක් වෙන්න ඕන අහවල් තැන කරේ මේ දේ නේද කියන එක මතක තියෙන්න ඕන. ගොඩක් වෙලාවට අධ්‍යයන ප්‍රසාදික පත්‍ර සාමාන්‍ය පෙළ 2024 පේපර් එකේ අහලා තිබ්බ ප්‍රශ්න බලනකොට ළමයාට හිතන්න යමක් ඉතුරු කරලා තියෙනවා. ඉතින් ගොඩක් අය පේපර් එක ගැන කියනවා. පෞද්ගලිකව නම් මම කැමති දරුවට හිතන්න යමක් ඉතුරු කරනවා නම් අර කටපාඩම් කරපු කට්ටියක් නැතුව ප්‍රායෝගික දරුවෝ පිරිසක් මෙහි කරන්න පුළුවන්. දරුවට හිතන්න අද වෙලා තියෙන්නේ අන්තර්ජාලය ඒ වගේ දේවල් නිසා දරුවන්ගේ හිතීමේ ශක්තිය ගොඩක් වෙලාවට හීන වෙලා ගිහින් තියෙනවා. ළමයිනුත් යන්ත්‍ර වෙලා. ඉතින් ඒ නිසා ඔබට දැම්මම කියන්නේ තව කල් තියෙනවා. තව වසර එකමාරක් තියෙනවා. සිද්ධාන්ත ඉගෙනගෙන ඔබ ඇත්තටම ඒක ප්‍රායෝගිකව අත්විඳින්න බලන්න. ඒ කියන්නේ සිද්ධාන්තය
දේවල් පරිසරයත් එක්ක එකතු වෙන්න. ජීවිද්‍යා පාඩමක් නම් ඔබ පරිසරයත් එක්ක සමීප වෙන කොළයක් ගත්තම මලක් ගත්තම මේක ජයංගේ කොහෙද තියෙන මලක් තමයි. පුවාංගේ කොහෙද තියෙන මේ රේණුද මොකද්ද කින්ද මන්ද කියලා බලන්න. ඉතින් අර ඒව නොබලන පන්තිම ඔන්ලයින් එහෙම වුණාම තමයි යාන්ත්‍රික දරුවෝ බවට පත් වෙන්නේ. ඉතින් අපි දැනගන්න ඕන කාලය සීමිතයි ඉස්කෝලේ පන්ති තියෙනවා. දන්නවා ඒක. ඉස්කෝලේ පන්ති තියෙනවා, ටියුෂන් තියෙනවානේ. සමහර ළමයි ඉස්කෝලේ පන්ති ගිහලා ගෙදරත් ඇවිල්ලා ටියුෂන් ගිහලා ආයෙ තව ටියුෂන් එකට යනවා. ඒ ඇත්ත අපි නෑ කියන්නේ. ඉර පායනව නැද්ද කියලාවත් ළමයි දන්නේ නැති වෙනවා. ඒව ඇත්ත. අපි දන්නවා. ඒ වුණත් පොඩ්ඩක් තමන් පරිසරයත් එක්ක එකතු වෙලා මේ විෂය කරන්න බලන්න. හරි. මම ඒ ඔබට කිව්වේ පොඩි දෙයක්. බලයක නිරූපණය අපි ඒකත් කරමු. බලයක නිරූපණය කරන්නේ බලයක විශාලත්වයේ දිශාව සහ උපයෝගී ලක්ෂ්‍ය සරල රේඛා ඛණ්ඩයක් මගින් නිරූපණය කරනවා. අපි ඒක ලියාගෙන ඉමු. ලියාගන්න තරුව යටතේ බලයේ විශාලත්වය සරල රේඛා ඛණ්ඩයක් දිගේද ඊළඟ තරුව බලයේ දිශාව සරල රේඛාව මත ඇඳී ඊ හිසෙන්ද උපයෝගී ලක්ෂය ඊළඟ තරුවට උපයෝගී ලක්ෂය සරල රේඛාව මත සලකුණු කළ තිතකින්ද නිරූපණය කෙරේ. අපි ඒක පොඩ්ඩක් බලමු. අපි ගමු ලීකුට්ටියක්. අපි මෙතන මේක දාලා ඔන්නෝම ලකුණු කරනවා. හරිද? ඕක ලකුණු කරන ගමන් අපි මෙතන ලියනවා 10යි. හරි? අපි යොදන බලය. අපිට මෙතනදී නෝට් එකේ කියනවා බලයේ විශාලත්වයේ සරල රේඛා කාණ්ඩයේ දිගේද. එතකොට මේක තමයි මේ බලයේ විශාලත්වය අපි දාලා තියෙන්නේ. අපි කියපු පළවෙනි අවස්ථාව. සරල රේඛා ඛණ්ඩය දීලා අපි විශාලත්වය දානවා. හොඳේ. බලයේ විශාලත්වය. හරිද? ඊට පස්සේ අපි කියනවා බලයේ දිශාව රේඛාව ඇදී බලයේ දිශාව සරල රේඛාව මත ඇදී ඊ හිසෙන්ද. මෙන්න අපි ඊ හිස දැන්. මේක තමයි බලයේ දිශාව. බලයේ දිශාව. ඊළඟට උපයෝගී ලක්ෂය සරල රේඛාව මත ලකුණු කර තිතකින්ද නිරූපණය වේ. මේ තියෙනවා මෙතන තිතක් එන්නේ. මෙන්න මේක තමයි දරුවෝ උපයෝගීතා ලක්ෂය. ඔන්න ඕක තමයි අපි මේ නිරූපණය කරන ආකාරය. ඕගලන්ගේ ටියුට් එකේ පල්ලෙහා හරිය ඉඩක් තියෙනවා නම් මේක ලියා ගන්න. කොහොම තියන්න මම ලියන්න ඉද වෙලාව දෙන්නම්. අපි චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා එමු. ලියන්න මේක අඳින්න වෙලාව දෙන්න. චුට්ටක් ඉන්න. ඉඩ තියෙන තැන මේ තිත්පෙළිය යට උනත් කමක් නැහැ. එතන අඳින්න පුළුවන්. ආයි මෙතනත් ඉඩ තියෙනවා. මෙතන මාතෘකාව විදිහට බලය මේ බලය රූපිකව නිරූපණය කියලා පුළුවන් කියන්න. බලය රූපික නිරූපණය. අය රූපෙන්නේ
එතන ලියා ඇඳත් කමක් නැහැ. එතන රූප පල්ලෙහෙන් ඇඳත් කමක් නැහැ. හරි. අපි යම් චුට්ටක් ඉස්සරහට අඳින්න වෙලාව දෙන්න. ඇඳ ගන්නකො එතක. ඉන්න. එතන පල්ලෙහ ඇඳ ගන්න. මෙතන ඩොට් එක පේන්න ඇඳ ගන්න. හරි. අපි යමු කියුට් එකේකට. වීඩියෝ එක බලන අය පොඩ්ඩක් නවත්තගෙන ඉඳලා ඇඳ ගන්න. අපිට ප්‍රශ්නයක් තියෙනවා වස්තුවක් 20න් මගේ තිරස්ස නැගෙනහිරට දාලා තියෙනවා වස්තුවක අපිට නිරූපණය කරන්න කියලා. අඳින්න බලන්න. තනියෙන් කරන්න බලන්න.
හරිද? ඔයගලන්ට මම හිතන ගොඩක් කාලය දුන්නා. මම හිතනවා හරියට කරලා ඇති කියලා. හරි? ඒ වස්තුවක අපි වස්තුව A කියලා නම් කරොත් බෝඩ් එකේ පේනවද දන්නේ නැහැ. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන එක නවත්තන්න. වස්තුව A කියලා අපි නම් කරොත් අපිට කියන්නේ මේ 20ක බලය තිරස්ස නැගෙනහිරට. එතකොට 20ක බලය මෙතන උපයෝගිතා ලක්ෂ්‍ය 20 කියලා අනිවාර්යෙන්ම ලියන්න ඕනේ. මෙතන දිශාව තියෙන්න ඕනේ. ඕක තමයි තියෙන්නේ. අනිත් එක අහනවා B වස්තුව අපි යාව නම් කරනවා මේ විදියට B කියලා. මෙතන නැති වුණොත් කමන්නේ මෙතන ලිව්වොත් කමන්නේ. B වස්තුව කියලා ලිව්වොත් කමන්නේ. හොඳේ? කොහොම ලිව්වොත් කමක් නැහැ. හරි? ඒක අපිට කියනවා සිරස් නිව්ටන් 10ක බලය සිරස් සහිත සිරස් ඉහළට. එහෙනම් අපි මෙහෙම ඉහළට එක ඉරකින් දා නැත්තම් හදිසියෙ ටීචර් තැන් දෙයි ඔයගොල්ලෝ. ඔන්න ඔහොම. මෙතනත් මේක ඒ වස්තුව කියලා ලිව්වත් කමක් නැහැ. හොඳම දේ සහ ලේසි විදිය මේකට මේ ඇතුළේ ලියන එක. මෙන්න මේ රූප සටහන් දෙක ඔයගොල්ලන්ගේ හිස්තැන් දෙකේ ඇඳලා තියෙන්න ඕනේ. ආයි මේක ලියන්න ඕනේ. උපයෝගීතා ලක්ෂය එතනින් ගියාම බලයේ විශාලත්වය ඒව ලියන්න ඕනේ නැහැ. හරි? ওই රූප සටහන් දෙක ওই විදිහට තියෙන්න ඕනේ. එතන හිස්තැන් වගේක් තියෙනවා. අපි ඉක්මනට ලියාගමු ඒක. එතන හිස්තැන් වගේකට මම මේ කියන්නේ. පළවෙනි හිස්තැන ඒ කියන්නේ ඒ වස්තුව කියලා ලිව්වේ අන්න එතනට ලියා ගන්න x වස්තුව මත ක්‍රියා කරන 10යි නිව්ටන් බලයේ අපි යන්නේ මොකද්ද කියන එක තමයි මේ කියන්නේ විශාලත්වය තිරස් සරල රේඛාවෙන්ද බලය ක්‍රියා කරන දිශාව E හිසෙන්ද බලයේ උපයෝගීතා ලක්ෂය තිතකින්ද දක්වා ඇත. B අවස්ථාවටත් ඕකම ලියන්න ඕනේ. එතකොට B අවස්ථාවේදී ලියන්න ඕනේ B වස්තුව මත නිව්ටන් 10ක බලයක් අපි ලිව්වා වගේ ක්‍රියා කරනවා. කලින් අවස්ථාවේ 10ද 20ද තිබුණේ. කලින් අවස්ථාවේ 20. ඒක පොඩ්ඩක් ලියා ගන්න. පොඩ 10 කියලා නේද ලියාගත්තේ. ඒක 20 කරගන්න. මෙතන තියෙන අගේ ලියන්න ඕනේ. කියනකොට පොඩ්ඩක් වැරදුනා. දෙතන දෙවෙනි අවස්ථාවේ ලියනකොට B වස්තුවක නිව්ටන් 10ක බලය සිරස්ව ඉහළට ක්‍රියා කරනවා කියලා විතරක් ලියන්න. අර උපයෝගීතා ලක්ෂ්‍ය තිතකින්ද ඒක ඕනේ දැන් කලින් එකේ එච්චර විස්තර ලිව්වානේ. ආයෝ විස්තරෙම ලියන්න ඕනේ නෑනේ. ඒක ලියන්න. හරි? දැන් මෙතනදී පුංචි කතන්දරයක් තියෙනවා. ඔන්න ඔතනින් අපිට පාඩම ඉවරයි. පාඩමට අදාළ ප්‍රශ්න වගේක් දාලා තියෙනවා. කරන්න බලන්න. දන්නේ නැත්නම් මගෙන් අහන්න අනිවාර්යයෙන්ම. පුළුවන් උපරිම උත්සාහ ගන්න Taman තනියෙන් කරන්න. ප්‍රශ්න පෙරේපරේ Taman තනියෙන් නෙමෙයිද? නිසා තනියෙන් ලියන්න ලියලා බලන්න. හරි? එතකොට මෙතන තියෙනවා මේ බලයක් යොදනකොට අපි දැන් මේ රූපේ දක්වලා තියෙනවා වගේ අපි ලොකු බලය දැන් මෙතන දෙවෙනි රූපේ බලන්න ඒ මනුස්සයා ලොකු බලයක් මේව කරනවා අර පල්ලෙහෙන් تعلق කරා. ඊට වඩා හොඳට අර මෙවලම පාවිච්චි කරලා තියෙනවා නේද? යාර මොකද්ද? ඇටුමක් වගේ කටාගෙන ගිහින් තියෙනවා. අන්න ඒක ඊට වඩා ලේසි. ඉතින් ඒ වගේ බලය යොදා ගන්න ලේසි විදිහක් අර බලන්න මුල් අවස්ථා ඊළඟ උඩ රූපේ
අර බොහොම සැහැල්ලුවෙන් ට්‍රොලි එක පාත් කරනවා. අනිත් එක්කෙනා හින ඊළඟ අවස්ථාවේ ලොකු බලයක් යොදනවා නේ. අපිට උඩ වඩා ලේසි ට්‍රොලි එකට අර අතක් වගේ මොකක් හරි හෑන්ඩ් එක අර අල්ලන කැලක් තිබුණා. ඔකෙන් තල්ලු කරා යන්න පුළුවන්. ඒ කියන්නේ බලය යොදන්න ලේසි ක්‍රමයක් හොයාගෙන තියෙනවා. ඒ ගැන තමයි මේකේ අර අන්තිමටම දාලා තියෙන්නේ. ඒක ඔයගොල්ලෝ කියව ගන්න. ඒ ඔච්චර තමයි පාඩම තියෙන්නේ. මේක 10 වසරේදී නැවත ඔයගලන්ට කියලා දෙනවා. මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න බලන්න. බැරි වුණොත් අපි සාකච්ඡා කරමු, කතා බහ කරමු. මොකද්ද මේකේ තියෙන ගැටලුකාරී ඒවා. හරි. ඔන්න ඔච්චරයි අද දවසේදී ඔයගලන්ට උගන්වන්න තියෙන්නේ. අපි ඊළඟ දවසේදී ආයි නැවත මුණ ගැහෙමු. ආයිබෝවන්.